ඉතිහාසයේ වැඩිපුරම කතාබහට ලක්වුණු, ඒ වගේම වැඩිපුරම විවාදයට ලක්වුණු චරිතය කවුද? කෙනෙකුට ඔහු දරුණු රාක්ෂයෙක්, තවත් කෙනෙකුට ඔහු දෙවියෙකුටත් එහා ගිය මහා ප්‍රඥාවන්තයෙක්. ඔව්, අපි අද කතා කරන්නේ හෙළදීපයේ අභිමානය මහා රාවණා රජු ගැනයි. ඉන්දියානු මූලාශ්‍ර ඔහුව දුෂ්ටයෙකු ලෙස හංවඩු ගැසුවත් වැළලී ගිය හෙළ ඉතිහාසය තුළ සැඟවුණු සත්‍යය ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඔහු සැබවින්ම කවුද? ඔහු සතුව තිබූ ඒ අද්භූත ශක්තියින් මොනවාද? අපි අද සොයා යන්නේ ඉතිහාස පොත්වල ලියවුණේ නැති රාවණා රජුගේ ඒ අභිරහස් ජීවිතයේ රහස් කිහිපයක්. අපි හැමෝම දකින රාවණා රජුගේ රූපවල ඔහුට හිස් 10ක් තියෙනවා. ඇත්තටම මිනිස්සෙකුට හිස් 10ක් තිබිය හැකිද? නෑ. මෙහි සැඟවුණු අර්ථය ඊටාම ගැඹුරුයි. රාවණා කියන්නේ දස ශීර්ෂයැත්තෙක්. ඒ කියන්නේ ඔහු වේද 4කොත් ශාස්ත්‍ර 6කොත් සම්පූර්ණයෙන්ම ප්‍රගුණ කළ අයෙක්. ඔහුගේ බුද්ධිය හිස් 10කට සමානයි කියන එකයි මේන් අදහස් වෙන්නේ. වෛද්‍ය විද්‍යාව, තාරකා විද්‍යාව, දේශපාලනය සහ සංගීතය වැනි විෂයන් 10ක ඔහු කෙළපැමිණියෙක්. සරලවම කිව්වොත් ඔහු අතීතයේ සිටි සුපිරි මිනිසෙක්. අද ලෝකීය ගුවන් යානයේ සොයාගත්තේ රයිට් සහෝදරයෝ කියලා කිව්වට ඊට වසර දහස් ගණනකට කලින් රාවණා රජු අහස ජයගෙන අවසానයි. දඬු මොනර යන්ත්‍රය. මෙය හුදු ජනප්‍රවාදයක් විතරක්මද? ශ්‍රී ලංකාවේ වාරියපොළ, මහියංගනය වැනි ප්‍රදේශවල නම හැදුණු හැටි ඔබ දන්නවාද? වාරියපොළ කියන්නේ ගුවන් යානා වාරු කළ ස්ථානයයි. පුරාණ ග්‍රන්ථවලට අනුව මෙම යානා ක්‍රියාත්මක වුණේ රසදිය මර්කරි තාක්ෂණයෙන්. වර්තමාන විද්‍යාඥයින් පවා මොවිතයට පත් කරන මේ රසදිය තාක්ෂණය එදා රාවණා රජු සතුව තිබුණේ කොහොමද? ඒක තවමත් විසඳාගත නොහැකි අභිරහසක්. රාවණා රජු යුද්ධයට වගේම ජීවිත බේරා ගන්නත් දක්ෂයෙක්. අර්ක ප්‍රකාශය නම් ඖෂධ ග්‍රන්ථය ලියවුණේ ඔහුගේ අතින්. නූතන වෛද්‍ය විද්‍යාවටත් වඩා දියුණු සැත්කම් ක්‍රම සහ ඖෂධ එදා ඔහු සතුව තිබුණා. ඒ වගේමයි යුද ශිල්පය, අංගම්පුර සටන් කලාවේ මූලාරම්භය රාවණා රජු දක්වා දිව යනවා. ඔහු සතුව තිබූ ඇතැම් අවිවලින් නිකුත් වූ ශක්තිය වර්තමාන න්‍යෂ්ටික අවිවලට සමාන බව සමහර පර්යේෂකයන් පවසනවා. මේ ඇත්තක්ද නැත්නම් හිතලුවක්ද? නමුත් ඉන්දියාවේ රාම් සේතු පාලම වැනි ඉදිකිරීම් දෙස බැලූ විට මේ තාක්ෂණයන් බැහැර කරන්නට බැහැ. ලංකාව පුරා විහිදී ගිය මහා අභිරහස් උමං ජාලයක් ගැන ඔබ අසා තිබෙනවාද? ඇල්ල ප්‍රදේශයේ තියෙන නිල් දිය පොකුණ අදටත් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත්ත තැනක්. ඒ පොකුණ යටින් රාවණා රජුගේ මාලිගාවට යන මාවත් ඇති බවයි පැවසෙන්නේ. සීගිරිය. අපි හැමෝම හිතන්නේ ඒක කාශ්‍යප රජුගේ නිර්මාණයක් කියලා. නමුත් නවතම සොයා ගැනීම් වලින් කියවෙන්නේ කාශ්‍යප රජු කලේ රාවණා රජුගේ පැරණි බලකොටුවක් ප්‍රතිසංස්කරණය කිරීම පමණක් බවයි. සීගිරිය මුදුනේ යටි තාක්ෂණය සහ ජල කළමනාකරණය රාවණා යුගයේ දියුණුවට සාක්ෂි දරනවා. වැදගත්ම ප්‍රශ්නය මේකයි. රාවණා රජු මිය ගියාද? නැත්නම් ඔහු තවමත් කොහේ හෝ නිද්‍රාශීලීව ඉන්නවාද? ජනප්‍රවාදයේ එන විදිහට රාවණා රජු මිය ගොස් නැහැ. ඔහු මහා නිද්‍රාවක පසු වෙනවා. යම් දවසක හෙළදීපයට මහා විපතක් වූ කල ඔහු නැවත අවදිවන බවට විශ්වාසයක් පවතිනවා. මෙය සත්‍යක් වේවා අසත්‍යක් වේවා රාවණා කියන්නේ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය ලෝකයට ගෙන ගිය මහා රජෙක්. මේ අභිරහස් සොයා යන ගමන තවමත් අවසන් නැහැ. ඔබ මොකද හිතන්නේ? රාවණා රජු කියන්නේ හුදු මිත්‍යාවක්ද? නැත්නම් ලෝකයෙන් සැග වූ මහා ඉතිහාසයක කොටසක්ද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න.